කම්බන් සංගමය වෙනුවෙන් ඔබසලට මාගේ ගෞරවනීය ආචාර්ය උණුසුම් පිළිගැනීම පිරිනමමි. අතිගරු ජනාධිපතිතුමනි, මම මෙහි තනිව සිට කතා කළද මගේ මේ කතාව මෙම මහා දෙවන සභාවේ අඬ ලෙස ඔබතුමා ඉදිරියේ කවල බව ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. ගෞරවනීය ජනාධිපතිතුමනි, මෙම රටේ දේශපාලන ඉතිහාසය තුළ ඔබතුමා නව ආකාරයක විප්ලවයක් ආරම්භ කිරීමට උත්සාහ කරමින් සිටියි. නිදහසෙන් පසු මෙම රටේ දේශපාලනය තුළ දෙමළ ජනතාව වූ අපි බොහෝ පීඩාවන්ට ලක් වූ බව ඔබතුමා හොඳින් දන්නා කරුවකි. ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස මෙම රටේ දමිළ ජනතාව මෙම භූමියේ වර්ධනයට විශාල දායකත්වයක් ලබා දී ඇත. ඒ ජාතිවාදී මනෝභාවයෙන් අන්ධ වූ සමාන අධිපතිවාදී දේශපාලකයන් දමිළ ජනතාව මෙම රටේ දෙවන පෙළ පුරවැසියන් බවට පත් වීමට උත්සාහ කළේ. ඒ හේතුවෙන් ඇති වූ ගැටුම්වලදී දමිළ ජනතාවගේ ජීවිත, ශරීර සහ දෙපළ බොහෝ ආකාරවලින් විනාශයට ලක් විය. එය ඉතිහාසය. සමහර දමිළ ජනතාව ජීවත් වූ ඔවුන්ගේ මව්බිම විනාශ කිරීමට, අත්පත් කිරීමට සිතාමතා උත්සාහ කළහ. එමගින් මෙම රටෙහි අපගේ තරුණ පරපුරේ අදවත් තුළ තිබූ බැඳීම ඉවත් කිරීමට ඔවුන් උත්සාහ කළහ. ඒ හේතුවෙන් ඇතිවූ යුද්ධය නිසා දශක 3ක් පුරා දමිළ සහ සිංහල ජනතාව පමණක් නොව මෙම රටේ ජීවත් වන සියලු ජනතාව දුක් විඳින්නට සිදුවේ. මෙවැනි අඳුරින් වට වූ අපගේ දේශපාලන ඉතිහාසය තුළ ඔබතුමා ආලෝකය ලබා දෙන සූර්යයෙකු ලෙස උදා වී සිටී. පළමු වතාවට සියලු ජන කොටස් බලදෙමින් මෙම භූමිය සියලු දෙනාටම අයත්ය, මෙම භූමිය සියලු දෙනාටම අයත්ය යනුවෙන් ප්‍රකාශ කරමින් ඔබතුමා අපගේ අදවත් විනාශය උසස් ස්ථානයක සිටියි. ඔබතුමාගේ දෙවියන් හේතුවෙන් මෙම රටේ ජීවත් වෙන සියලු ජන කොටස් තුළ මෙම ජාතිය කෙරෙහි ඇති බැඳීම වැඩි විය. වෛරය පහව යමින් සියලු ජන කොටස් එකිනෙකාට ආදරය කිරීමට ආරම්භ කළා. ඔබතුමා නිසා ඇති වූ තම දරුවන්ගේ එක්සත්භාවය සඳහා වූ උත්සාහය දැක ලංකා මාතාව සතුටට පත්වීමට ආරම්භ කළා. ගෞරවනීය ජනාධිපතිතුමනි, ඔබතුමා ආරම්භ කළ ඇති දේශපාලන මාර්ගය ඉතා දුෂ්කර එකක් බව අපි දනිමු. ඒ දිනකින් මැදිරියක් කලා මෙම රටේ දේශපාලන ගමනවල වෙනස් කළ නොහැකි බවද අපි දනිමු. ඔබතුමාට බොහෝ පාදක හරිබව ඉදිරියට යා යුතු බවද අපි දනිමු. දමිළ ජනතාවගේ අදවත්ව ඇති අසතුට සහ කනස්සල්ල තවමත් සම්පූර්ණයෙන් ඉවත් වී නැත. අපට එරෙහි පීඩන තැනින් තැන තවමත් පවතී. ඒ සියලු ජනතාව එක්සත්ව ජීවත් වන ශ්‍රී ලංකාව ඔබතුමා සම්පූර්ණයෙන් නිර්මාණය කරන එකයි අප තුළ විශ්වාසයක් දී ඇති. එවැනි දේශපාලකයන්ගේ ඔප්පට ගොස් දමිළ පොදු ජනතාව ඔබතුමා කෙරෙහි තබා ඇති විශ්වාසය ප්‍රකාශ කළ යුතුයි අපි තීරණය කළෙමු. ඒ තීරණය අනුව මෙතෙක් කලා සභා සාහිත්‍ය ශ්‍රේෂ්ඨවලට අය දමිළ ජනතාවට පමණක් පිරිනමා තිබු. දමිළ ජනතාවට පමණක් පිරිනමා තිබු දමිළ ජනතාවගේ උසස් ගෞරවය සම්මානය වෙන කම්පන් කීර්ති සම්මානය පළමු වතාවට දේශ
සංකේතයක් කරනවා ඔබතුමාට ගෞරවයෙන් දැනුම්